කොළඹ ප්‍රසිද්ධ බ්ලූ චිප් සමාගමක ලාබාලතම විධායක නිලධාරීන්ගෙන් කෙනෙක් ලෙස පත් වූ සුපුන්ගේ ජීවිතය දිනෙන් දින වෙනස් වෙමින් පවතින අවස්ථාවක ඔහුට විශේෂ ආරාධනාවක් ලැබුණා. ඒ ඔහුගේ සමාගමට සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරන ධනවත් ව්‍යාපාරිකයෙකු වන අනුරාධ සේනානායක මහතාගේ 50 වන උපන්දිනය උදෙසා සංවිධානය කළ සාදයට ආරාධනාවක්. මේ වගේ උත්සවයකට සහභාගී වීමට සුපුන්ට ලැබුණේ පළමු වතාවටයි. කොළඹ පිහිටි අනුරාධ මහතාගේ විශාල වත්තක් සමග තිබූ විශාල නිවසේ සූදානම් කළේම සාදය මල් වලින් සරසා හැට කළ මනරම් වූ අවස්ථාවක් වුණා. සුපුන් පිළිවෙලකට සැරසි මේ උත්සවයට සහභාගී වුවත් ඔහුට මෙවන් සමාජයක අමුත්තෙක් වැනි හැඟීමක් දැනුණා. ඔහු නිහතමානීව වත්තේ තිබූ නිශ්ශබ්ද කොනක් වෙත ගියා. එහි තිබූ විදුලි පහනක් යට සුන්දර තරුණියක් පුටුවක වාඩි වී පොතක් කියවමින් සිටියා. ඔහුව දුටු ඇය ඔහු දෙස බලා හිනැහුණා. ඔහු හිටගෙන සිටින දුටු ඇය ඔහුට ඉඳ ගන්නා ලෙස ආරාධනා කළා. සුපුන් ඇය දෙස ලැජ්ජාවෙන් මෙන් බලා කුඩා සිනාවකින් අයට ස්තුති කරමින් එහි උපුටුවක වාඩි වුණා. ටික වෙලාවකින් ඔවුන් කෙටි සංවාදයක් පටන් ගත්තා. එහිදී ඔවුන්ගේ රසවින්දනය, කියවීමේ ආසාව, සරල ජීවිතයක් වෙනුවෙන් ඔවුන් තුළ ඇති ගෞරවය මේ හැම දේම ඔවුන් අතර පුදුමාකාර බැඳීමක් ඇති බවට ඔවුන්ට දැනෙන්නට සැලැස්සුවා. නෙත්මි සේනානායක ධනවත් ව්‍යාපාරිකයෙකු වන අනුරාධ සේනානායක මහතාගේ දියණිය. කොළඹ බිහි වූ කෙතරම් ධනවත් පවුලක කෙනෙක් වුවත් ඇගේ හැසිරීම සරල හා උණුසුම් වුණා. නෙත්මි ඇයගේ තනිකමින් පෙරුණු අතීතය පිළිබඳව සුපුන්ට පැවසුවා. නෙත්මිගේ මව අන්ත්‍රා වෙලා තියෙන්නේ ඇයට අවුරුදු 10දී. එතයින් පස්සේ නෙත්මිව රැක බලාගෙන තියෙන්නේ ඇයගේ ආදරණීය ආච්චි. ඒ අතර පියා විසින් ව්‍යාපාර කටයුතු වලට සෑම වෙලාවම කාර්යබහුල වුණ නිසා නෙත්මි සමග කාලය ගත කරලා තියෙන්නේ හරිම අඩුවෙන්. එදින රාත්‍රියේ තම පියාගේ උපන්දින සාදයෙන් පසු සුපුන්ව හමු වීමෙන් නෙත්මි පසුදින සුපුන්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඊයේ මගේ කතා අහලා ඔයාට මගේ තාත්තගේ උපන්දින සාදෙත් එපා වුණාද දන්නේ? කියමින් සිනාසී ඇසුවා. අනේ නෑ, මගේ වගේම අදහස් තියෙන ඔයා වගේ කෙනෙක් හමු වීමත් වාසනාවක් කියලා සුපුනුත් hina වෙලා උත්තර දුන්නා. ඒ ඇමතුමින් පසුව ඔවුන් අතර නිතරම ඇමතුම් ආරම්භ වුණා. මුලදී ඒ යාළුවන් දෙදෙනෙක් අතර ඇතිවන සාමාන්‍ය සංවාදයක් වුණත් කාලයක් සමග ඒ ඇත්ත ආදරයක් බවට හැරී ගියා. සුපුන් ඔහුගේ ජීවිත කතාව ගැන සත්‍යයෙන්ම කතා කළා. ඔහුගේ අම්මා සහ නංගි ගැනත්, ඔහුගේ පිටිසර ගම්මානය ගැනත්, අද ඔහු මේ තත්ත්වයට එන්න ඔහුගේ මවගේ අනන්ත කැපකිරීම ගැනත්, ඔහුට අධ්‍යාපනයට උදව් කරන ලද පිරිස ගැනත් ඔහු පැවසුවා. නෙත්මි මේ සියල්ල අසා සිටියේ කඳුළු පිරුණු දැස්වලින්. ඇයි ඔහුට තවත් ආදරය කළා. සුපුන් සමාගමේ යෞවනතම ක්‍රියාත්මක කළමනාකරු ලෙස උසස් වූයේ ලාංකීය ව්‍යාපාර ලෝකයේ තුළ විශේෂ අවධානයක් ලබාගෙන තිබූ අවස්ථාවකයි. ඔහුගේ වැඩ කිරීමේ ආකාරය, විශ්වාසය සහ නීතිමය ස්ථාවරත්වය නිසා ඉතා කෙටි කාලයක් ඇතුළත ඔහු විශාල ව්‍යාපෘති බාරගෙන සිටියා. ඒ අතර සමාගමේ විශේෂ විදේශ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ඔහු ප්‍රධාන ව්‍යාපෘති කළමනාකරු ලෙස පත් කළා. මේ ඔහුගේ වෘත්තීය දිවිය වෙනස් කළ හැකි අවස්ථාවක් වුණා. සමාගමේ පැරණි සහ විශාල බලතලයක් තිබූ දයාන් මහතා සුපුන්ට වඩා අවුරුදු 15කට වැඩි සේවා කාලයක් තිබූ පුද්ගලයෙක්. සුපුන්ගේ ක්‍රමක්‍රමයෙන් ඉහළ යෑම ගැන ඔහු ඊර්ෂ්‍යාවෙන් පෙරුණා. ඒට අකුල් හෙලීමට හැම විටම පියවර ගත්තා. සුපුන් විසින් සම්පූර්ණ ව්‍යාපෘතියක් පරීක්ෂා කිරීමේදී ඔහුට සැකයක් ඇති කළ එක් සිදුවීමක් වැටහුණා. ඒ දිනපතා උපයන සේවාවකට අධික මිලක් ලබා දී තිබූ විදේශ සම්පාදන සමාගමක් පිළිබඳවයි.
සුපුන් ඒ සමාගම පිළිබඳව තවදුරටත් පරීක්ෂා කළා. එහිදී ඔහුට තවත් විශේෂ තොරතුරු රාශියක්ම ලැබුණා. වැදගත්ම තොරතුර තමයි එම සමාගම දයන් මහතාගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර ඇති යම් බෞද්ධකවරු නැති සමාගමක් බව. මෙය නිරන්තර ආචාරණය වංචාවක් වුණා. සුපුන් මේ පිළිබඳව ඉතා දැඩි අවධානය සිටියා. මේ වාර්තා කිරීමෙන් පසු තමන්ට වෙන බලපෑම ගැනත් දයන් සභාපති මට්ටමේ බලවේග සමග බැඳී සිටින බවත් සුපුන් දැන සිටියා. ඔහු සෑම ලේඛනයක්ම ඊමේල් එකක්ම පරීක්ෂණාත්මක සාධකයක් ලෙස එකතු කළා. අනතුරුව ඒවා ඇසුරුම් කර ඍජුවම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත සහ අභ්‍යන්තර විගණනාංශය වෙත බාර දුන්නා. සුපුන්ගේ මේ ක්‍රියාවත් සමග සමාගම තුළ ආන්දෝලනයක් ඇති වුණා. දයන් මහතා විශේෂයෙන් සුපුන්ට විරුද්ධව කටයුතු කළා. ඔහු සුපුන්ට විවිධ චෝදනා එල්ල කළා. එම අවස්ථාවෙත් සුපුන් නිශ්ශබ්දව සිටියා. නමුත් සුපුන් දැන සිටියා කවදා හෝ සත්‍ය ජය ගන්නා බව. මාසක පමණ විගණනයෙන් පසුව සෑම සත්‍යයක්ම හෙළි වුණා. දයන් මහතාගේ සේවය වහාමත් හිටුවා. පසුව එම ප්‍රශ්නය නීතියට බාර දුන්නා. මේ අවස්ථාවේදී සුපුන්ගේ සේවයට විශේෂ අවධානයක් ලැබුණා. ඔහුගේ අවංකකම, තීක්ෂණ බුද්ධිය සහ ඍජු ක්‍රියාමාර්ග පිළිබඳ ආයතනයේ ප්‍රශංසා ලැබුණා. මේ වන විට සුපුන්ගේ සහ නෙත්මිගේ සම්බන්ධය පිළිබඳව අනුරාධ සේනානායක මහතාට දැනගැනීමට ලැබුණා. ඔහු විසින් සුපුන් ගැන නිහතමානීව තොරතුරු රැස් කරා. ඔහුගේ සමාගම, උපාධි මට්ටම, හැසිරීම සහ වෘත්තීය ආකල්ප ගැන සොයා බැලුවා. හැමෝම ඔහු ගැන ඉතා ඉහළින් අදහස් දැක්වුවා මිස කිසිම අවස්ථාවක විවේචනය කළේ නැහැ. එක් දිනක් ඔහු තම දියණිය වෙත ගොස් සුපුන් සහ ඇයගේ සම්බන්ධය ගැන ඇසුවා. එවිට නෙත්මි ඔවුන්ගේ සම්බන්ධය ගැනත් සුපුන් විසින් ඔහු ගැන පවසා ඇති සියලුම විස්තරත් තම පියාට පැවසුවා. මේ අසා සිටි අනුරාධ මහතා ඔහු හොඳ පිරිමියෙක් වගේ පේනවා. හැබැයි ඔහු පිටිසිර ගමක කෙනෙක්. ඔයාට එහෙ ගිහින් සරල ජීවිතයක් ගෙවන්න පුළුවන්ද කියලා හොඳින් හිතන්න කියලා ඇසුවා. නෙත්මි ඒට ලබා දුන්නේ සරල පිළිතුරක්. මම කවදාවත් සිහිනමැව්වේ ඒ වගේ ගමක සරල ජීවිතයකට. හැබැයි ඉතින් සුපුන්ගේ රස්සාව නිසා අපිට කොහොම වුණත් වැඩි දවසක් ඉන්න වෙන්නේ කොළඹ තමයි. ඒ කතාබහින් පසුව අනුරාධ මහතා නෙත්මිත් සමග සුපුන්ගේ මව සහ නංගි මුණ ගැසීමට සුපුන්ගේ ගමට ගියා. ඒ වෙනකොට ඔහු නව නිවසක් ඉදි කරලා තිබුණේ. ඒ නවීන වුවත් ගමේ සරලත්වය ආරක්ෂා කරමින් වියලි පාර දෙපැත්තේ මල් හිටවා පොල්ගස් වලින් වට වී තිබුණා. නෙත්මිට සුපුන්ගේ අම්මව දැක්කම හරිම සතුටක් දැනුණා. ඇයට දැනුනේ ඇගේ මියගිය අම්මා ඇයට නැවත ලැබුණා වගේ. අම්මේ, මට දැනෙන්නේ මගේම අම්මා මට ආයෙත් හම්බ වුණා කියලා. ඇය සුපුන්ගේ අම්මා දිහා බලලා කිව්වා. සුපුන්ගේ අම්මා ඇයගේ ඔළුව අත ගාලා මගේ පුතාට හැමදාම බුදුන් වැඳලා ඉල්ලපුතුව ඔයයි දුවේ කියලා සතුට කඳුළු පිස තවමින් පිළිතුරු දුන්නා. එදා ආපහු ගෙදර යන විට අනුරාධ මහතා තේරුම් අරන් තිබ්බා මේ කරුණාවන්ත පවුල තමන්ගේ එකම වස්තුව වන මේ දියණියව ඊටාම ආදරෙන් බලා ගන්න බව. ඇයට ඒ නැති වූ අම්මගේ ආදරය නොඅඩුව ලැබෙන බව. නෙත්මිගේ හා සුපුන්ගේ විවාහය සරල නමුත් ඉතා හොඳින් සංවිධානය කළ තිබුණා. එය බොහොම ආදරයකින් පිරුණු උත්සවයක් වුණා. කොළඹ සිටි මිතුරන් සහ ගමේ ජනතාව එකම විලාසයකින් එකතු වුණා. නෙත්මි පැළඳි මංගල සාරිය ඇගේ සරල රූපය වටා දිස්මතු කරා. විවාහයෙන් පසුව ඔවුන් කොළඹ සහ ගම අතර ජීවිතය බෙදාගත්තා. නෙත්මි ගම්මාන ජීවිතය සමගම එක්වූයේ හරිම සතුටින්. ඇය ගමේ කාන්තා සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරා. ගෙවතු වැඩවලට සහභාගී වුණා. සේනානායක පවුලේ හැමෝටම නෙත්මිලාගේ ගෙදර ඔවුන්ගේ නිවාඩුව ගත කරන්න එන ආදරණීය තැනක් වුණා. වසර ගණනාවක නොනවතින කැපවීමෙන් පසු
සුපුන් පුහුණු කරුවෙකු ලෙස ආරම්භ කළ සමාගමේම ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් වුණා. ඒ වෙනකොට සුපුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. සුපුන්ගේ නංගි ඔවුන්ගේ කොළඹ ගෙදර නැවති ඇය වැඩ කරපු ඉංජිනේරු ආයතනයේ වැඩට ගියා. සුපුන්ගේ මව ඔවුන්ගේ ගමේ ගෙදර සිට ගමේ කාන්තා සංවර්ධන ව්‍යාපෘතිවලට උදව් කරමින් සහ සුපුන් ආරම්භ කරපු ගොවිබල බලා ගනිමින් ගමේම හිටියා. හැබැයි හැම නිවාඩුවකටම ඔක්කොම අම්මා බලන්න ගෙදර ආවා. එදාට මුළු ගෙදරම තිබුණේ පුදුම සතුටක්. කාලකට පෙර එදා වේල හොයන්න ගෙවල් ගානේ ගිහින් බැල මෙහෙවරකම් කරපු සුපුන්ගේ අම්මා අද එවැනි අසරණ පවුල්වලට හැකි හැම අවස්ථාවකම සරණ වුණා. අද ඇය ගමේ කාටත් උදව් කරන කාගෙත් ගෞරවයට පාත්‍ර වුණු කාන්තාවක් වුණා. වොන්ඩ ක්‍රියේෂන් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. කතන්දර ජීවමාන වන තැන සැඟවුණු අභිරහස් සිට බියකරු භීෂණය දක්වා ආශ්වාදජනක කතා සිට නවෝත්පාදන දක්වා ආකර්ශනීය කතා සහ නිමක් නැති උද්‍යෝගයෙන් පිරුණු ලෝකයක් ගවේෂණය කිරීමට දැන්ම දායක වන්න.